මේ වගේම බැට් එකක් ගන්න අපි ඉදිරියේ ක්‍රමවේදයක් ක්ලාස්ටි කරනවා. මොකද හෙට බැට් එකක් ඉල්ලුවත් දැන් තියෙන බැට් එකේ ෆොටෝකෝපියක් වගේ බැට් එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් හැමෝම අහපු ප්‍රශ්නෙට උත්තරේ අද පැහැදිලිව අපි මෙතන දීලා තියෙනවා. අයිබෝන් හැමෝටම අද අපිත් එක්ක ඉන්නවා මම හිතන්නේ සෑල්ලු පන්දුවේ අවුරුදු ගණනාවක් පුරාවට අංක 1 නාමය රඳවාගෙන සිටින සෑල්ලු පන්දුවේ හැමෝම අඳුරන ධනුෂ්ක සම්පත්. ඉතින් අපෙන් ඇත්තටම කාල සීමාවක් පුරාවට ගොඩක් අය අහපු කාරණාවක් තියෙනවා මේ ධනුෂ්ක සම්පත්ගේ බැට් එකේ ස්පෙસિෆිකේෂන්ස් කොහොමද? එතකොට එයා ඒ බැට් එකේ වගේ රේන්ජ් එකකින් සෙල්ලම් කරන්නේ ඇයි? එතකොට ඒකේ විස්තර මොන වගේද? උස්ස කොහොමද? බර කොහොමද? ඉතින් ගොඩක් අය කාල සීමාව පුරාවට අහපු ප්‍රශ්න ගණනාවක් අහන මේ තත්ත්වයක් තිබුණා. ඉතින් අපි හම්බෙන අයට මේ විස්තර කිව්වා වුණත් මම හිතන්නේ මේක අද දවසේ ධනුෂ්ක ඇවිත් ඉන්නවා එයාගේ බැට් එක අරගෙන යන්න. ඉතින් ඒකම පරණ මේ නිකන් සෙල්ලම් කරන බැට් එකකුත් තියෙනවා. ඉතින් අපි ඒක එක්ක කතා කරමු තොරතුරු ටික. ඉතින් ධනුෂ්කගෙන් අපි ඉස්සෙල්ලාම අහලා බලමු දැන් අද දවසේ හදපු බැට් එක අලුත් එඩිෂන් එකක්. ඇත්තටම DS27 අලුත් ලේසර් ඩිසයින් එකක් එක්ක. ඉතින් අපි හදලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේකේ ෆීඩ්බැක් එක බලලා ඉවර වෙලා මේකේ weight height එතකොට සියලුම දේවල් මොකමද වෙන්නේ ධනුෂ්කගෙන්ම දැනගමු ඒවා ටික. ඉතින් ඉස්සෙල්ලා බැට් එකේ තත්ත්වය අපි බලලා ඉන්න කොහොමද කියලා. කියන්න දෙන්නේ ප්‍රත්‍යක්ෂව දියනවා බේසෙකුත් දියනවා සතුන් බලන්න දිනවා. මොකද ඒක දැන් අපිට පුරුදු වෙලා තියෙන බැට් එකක් ඇත්තටම කියන්නේ ධනුෂ්ක වගේම අපිත් එක්ක ඇත්තටම සම්බන්ධලා ඉන්න ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ අයගේ එක එක්කෙනාට වෙනස් ෆෝමැට් වලින් තමයි බැට්ස් හැදෙන්නේ. ඉතින් මට දැන් ඒක අවුරුදු ගණනාවක් වැඩ කරලා ඉඳලා ලේසි හදන්න එකපාරටම හදා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒ වගේ ධනුෂ්කට ආවේනික වෙච්ච වෙනම ස්පෙක් එකක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් තව සමීර සඳරුවන්, තිල්න සමරතුංග, ඒ වගේම නුවන් කෝදාගොඩ, ඒකම ඉසංක මදුසංක, තවත් විස්තර කරන්න ගත්තොත් මොහොමඩ් රිකාස්, ඒ වගේම කවිදු ඉරෝෂ්, මෑතකාලීනව තවත් ඒ වගේම වෙනස් කරන පිතිකරණයක් තියෙන මොහොමඩ් රාෂීඩ්, තිසර දේශාන් නම් කීපයක් කතා කරේ. කියන්නේ ගොඩක් මේ වෙලාවේ නම් කියන්න බැරි නිසා සමහර වෙන්න ප්ලේයර්ස්ලා ගත්තොත් එයාගේ බැට් වල ස්පෙસિෆිකේෂන්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාලගේ ප්ලේයර් හයිට් එක, ඒතොර ඒ වගේම බැට් මොමන්ට් එක, කියන්නේ බැට් ස්පීඩ් එක අවශ්‍ය කරන විදිහට ධනුෂ්ක බැට් කරන රටාවත් එක්ක බලපුවම සමහර ලාවට අපි සමීර සඳරුවන්ට කම්පෙයාර් කරොත් ඒක සම්පූර්ණ වෙනස්. ඒකම ගත්තොත් කවිඳුලා එතකොට රාෂීඩ්ලා බැට් කරන විදිහ, ලෝෂන ඒ හැමෝගෙම තියෙන බැටින් ස්ටයිල් එක වෙනස්. ඉතින් ඕකත් එක්ක තමයි බැට් එකක් අපි තෝරගද්දි මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙනවා ඔයාලට හරි බැට් එකක් තෝරගන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයාලට දැනෙන විදිහට කෙනෙක්ට කියන්න බැට් එකක් තෝරගන්න මොන වගේ කාරණාද බැටින් එක්ස්පීරියන්ස් කියනවා. ඇත්තටම මම හිතන්නේ බැට් එකක් හදන්න මට ගොඩක් උදව් වුණා ඔයාලගේ තියෙන අත්දැකීම් කියනවා එකතු කරගෙන. මොකද ප්ලේයර්ස්ලා එක්ක වැඩ කරද්දී ඒ වගේ අපිට එයාලගේ අත්දැකීම් ෂෙයා කරගද්දි මම හිතන්නේ අපේ බැට් එකට වටිනාකමක් එකතු කරන්න ගොඩක් උදව් වෙලා තියෙනවා ඒ වගේ පොයින්ට්. ඉතින් මම ධනුෂ්කගෙන් මහන්න කැමතියි බැට් එකක් තෝරගන්න සරලවම කොයි වගේ අදහස් ටිකක්ද අපේ කොල්ලෙක්ට දෙන්න පුළුවන්. ඇත්තටම ප්ලේයර්ගේ හයිට් එක මේකට බලපානවා. ඒ වගේම ඉන්ස්ට්‍රාන්ස් එක, බෙස්ට් ස්පීඩ් එක, ඒ ඔක්කොමත් එක්ක තමයි බැට් එකක් තෝරගද්දී අපි තෝරගන්නකොට බැට් එකේ උස, බැට් එකේ බර සියලු දේ රඳා පවතින්නේ ඒ දෙක මත. ඒකම තව කාරණාවක්. ඔයාලා ලංකාව පුරාම ක්‍රිකට් එක දකින්න යනවා. ඇත්තටම මේක මම හිතන්නේ ගම් වල හැම තැනකම වගේ ටූර්නමන්ට් ගන්නවා ලංකාව පුරාම. ඒතකොට මේ මෑත කාලීන මේ සාමාන්‍යයෙන් අපිට ඇත්තටම සමානවම බැට් එකක් දෙන්න හම්බෙලා තියෙනවා එකම විදිහට මෑත කාලීනව ලංකාවේ. මම හිතන්නේ බහුතරයක් ගත්තොත් සෑහෙන පිරිසකට අපි අද වෙද්දී වයිස්ප්‍රෙඩ් බැට් වලින් අපි මම හිතන්නේ මේ විදිහම බැට් ඇත්තටම ගොඩාක් දීලා දෙනවා. ඒතකොට ඒක සාපේක්ෂව ඉස්සර තිබ්බ තත්ත්වෙත් එක්ක ලංකාවේ දැන් පිහිවෙන අලුත් තරගකරුවන්ට එයාලගේ පැවැත්ම වෙනුවෙන් දක්ෂතා අතර රැඳී සිටින්න සහ දක්ෂතා ඔප්නන්වන්න ඒක කොහොමද බලපාලා තියෙන තත්ත්වෙ නෙවෙයි. ඒක ඇත්තටම ලොකු මේ අවස්ථාවක් ක්‍රීඩකයින්ට. මොකද අපි ක්‍රීඩා කරන්න ගත්ත මුල් කාලේ අපිට සෙට් වෙච්ච බැට් එකක් ඉතින් ආයේ සෙට් කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් එහෙම නෙවෙයි. ඉතින් ඇත්තටම YS බැට් එක මම අවුරුදු කීපයක් තිස්සේ සෙල්ලම් කරනවා. මොකද හෙට බැට් එකක් ඉල්ලුවත් දැන් තියෙන බැට් එකේ ෆොටෝකෝපියක් වගේ බැට් එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් ඒක
දක්ෂතාවලට ලොකු රුකුලක්. මොකද බැට් එක වෙනස් වුණාට බැට් එකේ තියෙන තත්ත්වය හැඩය බර ඒ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක දැන් ඉන්න ක්‍රීඩකයින්ට ලොකු අවස්ථාවක් දක්ෂතා එක ලෙසම පවත්වා ගන්න. පවතින්නේ. අපි බලමු මේ දනුෂ්ගේ මේ තියෙන්නේ අතන මේ වෙනකම් මේ දවස් ටිකේම සෙල්ලම් කරපු බැට් එක. ඉතින් ඒකේ ඔයාලා ලගින් නැති ලයිව් වල මැච් වල ඔක්කොම තියෙන මේ බැට් එකත් එක්ක මේකේ අපි ඩීටේල්ස් ටික බලමු. මම හිතන්නේ ඒක මේ තමයි මම හිතන්නේ ගොඩක් අය බලන් ඉපු අවස්ථාව කොච්චර කතා කරත් ඔය බැට් එක පෙන්නන්න මේ බැට් එකේ හයිට් එක වෙයිට් එක තමයි අපි මොනවා මේක වැදගත්. ඉතින් මේ තියෙන්නේ දනුෂ්කගේ මේ වෙනකම් සෙල්ලම් කරපු බැට් එකක්. අපි බලමු කොහොමද හයිට් එක වෙන්නේ වෙයිට් කොහොමද කියලා. මේ දනුෂ්ක මේ වෙනකම් සෙල්ලම් කරපු බැට් එකේ වෙයිට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් 34 උස බැට් එකක්. ඔයාම දනුෂ් කියන්නේ මොකද මේ මම ඔය කිව්වද වඩා හොඳයි වම් කියනවා. ඇත්තම මම මේ බැට් එක දැන් මාස ගානක් තිස්සේ පාවිච්චි කරනවා. ඉතින් සියලුම පන්දු කියන්නේ WTA පන්දු තමයි මම බොහෝ දුරට ක්‍රීඩා කරන්නේ. ඒතර මේ 645 WT වලට ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ඒකම අනිත් පන්දුත් දැන් ලංකාවේ තියෙන ගොඩක් පන්දු බැට් එකකින් ක්‍රීඩා කරනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර අය මේ ටිකක් බර වැඩි බෝල් වලටත් යනවා නේද? එතකොට ඒ වගේ එකකට මේක යන්න පුළුවන් වේද? මොකද්ද ඒකට අදහස වගේ? මම හිතනවා තව ග්‍රෑම් 5ක් 10ක් වගේ වැඩි වුණොත් ඒ වගේ පන්දු වලටත් යන්න ඕන එක. ඒ සාමාන්‍යයෙන් දැන් මම ඇත්තටම මේක මම කියනවට වඩා මේ දනුෂ්කගේ උත්තරයක් මේකට බලාපොරොත්තු වෙන්නේ මට විස්තර කරන්න පුළුවන්. නමුත් නිෂ්පාදකවරයෙක් විදිහට වඩා බැට් හදන කෙනෙක් විදිහට වැඩිය මම දනුෂ්කගේ උත්තරය කියන්නේ ග්‍රෑම් 10ක් කියන එක බැට් එකකට බලපාන දෙයක්. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ග්‍රෑම් 10ක් කියන්නේ මේ පොඩි දෙයක් කියලා. ඇත්තටම ගොඩක් බලපාන පිතිකරුවට සමහර පිතිකරු 1 ග්‍රෑම් එක පවා බලනවා. මොකද ග්‍රෑම් එකෙන් ග්‍රෑම් එක අඩු කරගන්න. ඉතින් ග්‍රෑම් 10ක් කියන්නේ ඇත්තටම ලොකු ප්‍රමාණයක්. බර වැඩි පන්දු වලට ක්‍රීඩා කරන්න ඇත්තටම ග්‍රෑම් 10ක් කියන්නේ පන්දුවේ ට්‍රැවල් එකට ගොඩක් වටින දෙයක්. ඒක ග්‍රෑම් 10ක් වැඩියෙන් ක්‍රීඩා කරන්න පුළුවන් කියන්නේ පන්දු 6 සීමාවට යන ප්‍රමාණය ඇත්තටම වැඩි. එතකොට දැන් මම තව ප්‍රශ්නයක් ඒ සාපේක්ෂව අහන්නම්. අපි දැන් 655 බැට් එකක් ගැන ඒතර කතා කරේ. මේක 635ක් වුණොත් එතකොට මේකේ තියෙන ඒ අඩුවීමත් සාපේක්ෂව මොකක්ද ඊළඟට වෙනවද? 635ට ක්‍රීඩා කරන්න පුළුවන්. ඇත්තටම බවුන්ඩරි ලයින් ළඟ ග්‍රවුන්ඩ් වල සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් යාර 40 45 බවුන්ඩරි ලයින් තියෙන ඒවා ටිකක් අමාරුයි. ඒක උහුලකට ගහන්න වගේ ලේසි. ඇත්තටම 645 55 අතර බැට් එක තෝරගන්න ඕන ගොඩක් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒකම ඒකට එකතු කරා නම් තව ප්‍රශ්නයක් මම මේ මට තියෙන ප්‍රශ්න නෙමෙයි මගෙන් අහන ප්‍රශ්න මම මේ අතර ඔයාගෙන් අහන්නේ. හේතුව ඔයා ඒකට සුදුසු කෙනෙක් නිසා මේ වගේ උත්තරයක් ලබා ගන්න. මේ 635 කියන 30 කියන බැට් එකට බැට් ස්පීඩ් එක වැඩි කරන ප්ලේයර් කෙනෙක් හිටියොත් ප්ලේ කරද්දී එතකොට තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? එයාට ඒක බවුන්ඩරි ලයින් එක ක්ලියර් කරගන්න පුළුවන්ද? නැත්නම් අපි කතාවට කියන ෂොට් අදිනවා කියලා කියන්නේ ට්‍රැවල් කරන බැට් එකකින් සපෝට් වෙන අය ඉන්නේ. ඒ අයට අපි තුමු 660 වුණොත් අර බැට් ස්පීඩ් එක 635ක කෙනෙක්ගේ ස්පීඩ් වැඩි කෙනාගේ අතර කොහොමද ඒක විචලනය වෙන්නේ? ඇත්තටම 635 එක්කෙනාට බැට් එක හයියෙන් බැට් ස්පීඩ් එක වැඩි එක්කෙනෙකුට chance එකක් තියෙනවා. ඇත්තටම මොකද එයා පන්දුවට හයියෙන් ගහද්දි බෝලේ ගමන් කරනකොට වැඩි. ඒ වුණාට ෂොට්ස් ගන්නලා මේ ප්ලේයර්ස්ලාට ඇත්තටම ටිකක් බර බැට් එකක් තියෙන එක තමයි හොඳ. එතකොට ඒ කියන්නේ දැන් සාපේක්ෂව බලුවොත් එහෙම අපි අඩු weight තියෙනවා නම් බැටිං ටයිප් එක ස්ටයිල් එක වගේ. කියන්නේ ඒක ඇත්තටම බැට් එක තෝරගත්තී බලපාන ප්‍රධාන සාධකයක් කියන එක තමයි අපි ඇත්තටම මමත් මේ තේරුම් ගන්න තියෙන දේ. මම ඒක වැඩිදුර කතා කරගන්න තමයි දනුෂ්කගෙන් වගේ අහලා බැලුවේ. මොකද ඒ අයට තියෙන අත්දැකීමත් එක්ක මම හිතන්නේ ඒක මේ දෙවරක් තහවුරු කර ගැනීම වැරද්දක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයාගේ බැට් එකක් තෝරගද්දී බැට් ස්පීඩ් එක වැඩි කෙනෙක් නම් ටිකක් අඩු බරකට ගියාට ප්‍රශ්නයක් නෑ. හැබැයි normal bat support එක අරන් travel වෙන්න ගහන කෙනෙක් නම් ඇත්තටම අපි 650කට යා යුතුයි කියන එක තමයි ඒක තමයි අවසන් නිගමනය. ඉතින් ඒ වගේ හරි තොරතුරක් එක්ක අපි දැනුවත් කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මම හිතන්නේ දනුෂ්කගේ අත්දැකීම් ඒ බෙදා ගැනීම එක්කම
අපි බැට් මැනුෆැක්චරර් කෙනෙක් විදිහට තියෙන අත්දැකීමත් එක්ක ඉතින් ඔය සියලු දේ එකතු කරලා තමයි අපි මේ විශ්වාසවන්ත තොරතුරක් කියන්නේ ඔයාලට. මොකද හේතුව ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහනවා ධනුෂ්කගේ වගේ බැට් එකක් ගන්න කොහොමද කියලා ගොඩක් අය අහනවා. ඉතින් මේ හදලා තියෙන ධනුෂ්කගේ වගේ බැට් එකක් අද දවසේ ඉතින් අපි ඒකත් බලමුනේ අලුත් බැට් එකේ මේ දෙකේ කොහොමද වෙනස කියලා. මේකේ ස්පෙસિෆිකේෂන්ස් ටික ඔක්කොම පෙන්නනවා. ඉතින් මේ බැට් එකත් බලමු අලුත් එකේ බර කොහොමද කියලා නේ. එක හදපු එකෙත් weight එක 645ට මැච් කරලා තිනවා. මොකද මම අපි කලින් ඔස්ට්‍රේලියාවේ අලුතෙන් හදපු බැට් එක තියෙන. ඉතින් මේ බැට් එකත් දවස් කලින් කිව්වා වගේම ප්ලේ කෙනෙක්ට ග්‍රෑම් 1 2 කියන එකත් ඇත්තටම වැදගත් සාධකයක් කියලා අපි සඳහන් වුණා. ඉතින් ඒ හින්දා දවස්වල හදන බැට් 645 මේන්ටේන් කරන්න අපිත් වග බලා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ පරණ බැට් එක, මේ තියෙන අලුත් එක. ඉතින් මේ දෙකම එකම විදිහට 645 34 උසට මැච් කරලා තියෙන්නේ. ඉතින් තවත් වැඩිදුරට තොරතුරු බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් මම ඔයාලට මේකේ මෙෂර්මන්ට්ස් ටිකක් පෙන්නන්නම් ඔය එකම. ඉතින් ඒකත් අපි බලමු කොහොමද මේකේ H තියෙන්නේ. මොකුත් වෙනසක් තියෙනවාද මේ ජාතියෙන් බැට් අපිට ගන්න පුළුවන්ද කියලා අපි ඒකත් බලලා. ඉතින් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්න තමයි ධනුෂ්ක සම්පත්ගේ වගේම බැට් එකකින් ගහන්නේ කොහොමද? ඒකක්ම ගන්නවා නම් ඒකේ තොරතුරු හරියටම මොනවද කියන එක පැහැදිලිව අහන අය ගොඩක් හිටියා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ අපි මේ ඩීටේල්ස් ටික ඔක්කොම මේ විදිහට කතා කරමු දාමු. ඔයාලටම පුළුවන් මේ බැට් එකේ තියෙන ස්පෙක් ටික කට්ටියට පෙන්නන්න. ඉතින් H size එක තමයි අපි මේ මයින්ඩ් යන්නේ. ඔයාලට බලන්න පුළුවන් ස්පෙෂල් එඩිෂන් මිලිමීටර් සයිස් එකෙන් බැලුවොත් එහෙම හරියටම මිලිමීටර් 40ක් එජ් එක තියෙනවා මේ අලුත් බැට් එක. අනුපරණ එකත් බලමු අපි. කලින් බැට් එකත් හරියටම මිලිමීටර් 40ක එජ් එකකින් හැදෙන්නේ. ඉතින් මේ YSQL බැට් අපේ ස්පෙෂල් එඩිෂන් එක මිලිමීටර් 40 එජ් එකෙන් තමයි කොහොමත් ප්‍රොසෙස් වෙන්නේ. මම හැමෝම අහපු ප්‍රශ්නෙට උත්තරේ අද පැහැදිලිව අපි මෙතන දීලා තියෙනවා. ඉතින් මේ විදිහටම මේ වගේම බැට් එකක් ගන්න අපි ඉදිරියේ ක්‍රමවේදයක් ක්ලාස්ටි කරනවා. ඒක අපි දැනුම් දෙමු. ඉතින් මේ එඩිෂන් එකම මේ විදිහටම ගන්න පුළුවන්කමක් තියෙනවා. ධනුෂ්ක සම්පත් ආදරය කරන හැමෝටම ඉතින් සුබ පණිවිඩයක් වෙයි. බලමුනේ අපි. මේක අපි ඉදිරියේ දැනුම් දෙන්නම්. ඉතින් දැනට ක්‍රීඩකයින්ට මම හිතනවා බැට් එක තෝරගද්දී අවස්ථාවට කොහොමද තමන්ගේ දැනුම වර්ධනය වෙන්න අපි තොරතුරු ටිකක් කිව්වා. ඉතින් අපි දන්න දේවල් වලින් නේද? ඉතින් ඒක උදව්වක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් thank you ධම්මා එනම් තොරතුරු ටිකට සහ අලුත් රිපන් එකක් දෙන්න බලමු තොරතුරු ටික වෙන්නේ කියලා නේ. ජය වේනා.